හායි මම නිෂු. මම අද සුපිරි කතාවක් ගෙනල්ලා තියෙනවා. මේක බලන්න යන්න කලින් මතක් කරනවා නිෂු රොමැන්ටික් වයිබ්ස් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම වීඩියෝ එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. කොහොමද ඉතින්? පරිස්සමට ඉන්නව නේද? මමත් පරිස්සමින් ඉන්නවා. මේ දවස්වල නම් ගෙදර ඉඳගෙනම තමයි වැඩ කරන්නේ. තාම ඔෆිස් එක පටන් ගත්තේ නෑ. ඉතින් එදත් සුපුරුදු පරිදි කෝස් ගිහින් ඇවිත් ඇඟ සෝදගෙන බත් කාලේ හැම ගනිදු අයියයි මායි ගියා සෙල්ලම් කරන්න. ඒත් කවුරුත් එතෙන්ට ඇවිල්ලා හිටියේ නෑ. ගනිදු අයියා මේ අද කවුරුත් නෑ වගේ. මං ඒකනේ අසේල අයියා ඇවිල්ලත් නෑනේ. එයාලා නම් අද කොහෙද යනවා කිව්වා. අයියෝ ඉතින් අපිට සෙල්ලම් කරන්න වෙන්නේ නෑනේ. ඒකට කමක් නෑ. අපි කැලේ පැත්තට යමු. යමු. අපිට වෙරළු කඩන්නත් පුළුවන්. යමු. ගනිදු අයියා ඉස්සරවල කැලේ පැත්තට දුවගෙන ගියා. මාත් එයාගේ පස්සෙන්ම දුවගෙන ගියා. අපි කැලේ ඇතුළටම දුවගෙන ගියා. මං අනේ දැන් නැති මේ හරියෙන් නවතිමු. ගනිදු අයියා. මේ හරියෙන් ඉමු එනම්. අපි වෙරළු කඩලා හොඳට අච්චාර දාලා කන්න හිතාගෙන අපි දෙන්න වෙරළු කෙඩුවා. දෙන්න එකතු වෙලා. ඊට පස්සේ වෙරළු කාලා ඉවර මගෙන් ඇහුවා මම කිව්වා මම සැලුන් කෝස් එකක් කරනවා කියලා සැනිදු අයියට. මේ දවස්වල ජොබ් එකක් කරන්න මම හොයනවා අයියේ. සැනිදු අයියේ කිව්වා මගේ යාළුවෙක් ඉන්නවා. ඔයාට ජොබ් එකක් සෙට් කරලා දෙන්න පුළුවන් කියලා. මම හා කියලා දෙන්න එක්ක ගෙදර ගියා. මට හෙට යන්න කියලා යාත් එක්ක යන්න ජොබ් එක බලන්න. මම උදේම නැගිටලා ගියා ගනිදු අයියා එක්ක ජොබ් එක බලන්න කෑගල්ලේ. බස් එක දෙන්න එක ගොඩක් දුර යන්න එපයි. ගනිදු අයියා එක්ක ගියා. යන ගමන් ගනිදු අයියා ගැන මම විස්තර ටිකක් අහලා බැලුවා. ගනිදු අයියා ගෙදර වෙලා කුඹුරු වැඩ කරනවා අම්මාවත් බලාගෙන. තාත්තා ජොබ් එකක් කරනවා කිව්වා. තව නංගි කෙනෙක් ඉන්නවා කිව්වා. මාත් හා කියලා දෙන්න එක්ක බස් එකේ නැගලා ඇවිත් ගනිදු අයියා එක්ක බැස්සා. කෑගල්ලෙන් බැහැලා ගනිදු අයියා එක්ක ගියා සැලූන් එකට. සැලූන් එකේ හිටි අක්කා මාර හොඳයි. මගේ එක්ක හොඳට කතා කරලා මගේ විස්තර අහලා මගෙන් ඇහුවා ඔයාට වැඩෙන්න පුරුවන් දවසක් කියන්න කියලා. මං සඳුදා එන්නම් කියලා. නිරෝෂාක්කිට බායි කියලා ගනිදු අයියා එක්ක ගියා ගෙදර.